1番、女の人が電話で男の人に道を尋ねています。女の人はこれからどこへ行きますか？女の人はこれからどこへ行きますか？女の人はこれからどこへ行きますか? ගෑනු කෙනා මෙතැන් සිට කොහෙටද යන්නේ කියලා කියන එක අපි තෝරන්න ඕනේ. එයා ෆයිනලි යන ඩෙස්ටිනේෂන් එක මොකක්ද කියලා කියන එක. අන්තිමට එයා කොහෙටද යන්නේ කියලා කියන එක තමයි මේ පික්චර්ස් හතරෙන් තෝරන්න ඕනි. ප්‍රශ්නේ හොඳට ඔළුවේ තියාගෙන ඉන්න, කන්වර්සේෂන් එක අහගෙන ඉන්න. ඔයාට හරියටම කොතනද කියලා කියන එක උත්තරේ හොයාගන්න පුළුවන්. あ、もしもし？さっき教えていただいた ABC 銀行のところまでは来たんですが、また道がわからなくなって。ඔන්න එයා ABC කියලා කියන ගින්කෝ එක ළඟට ඇවිල්ලාලු තියෙන්නේ. ඒ වුණාට දැන් එයාට ආයෙත් පාර තේරෙන්නේ නෑලු. 今、ABC 銀行の前ですね。දැන් ඉන්නේ ABC ගින්කෝ එක ඉස්සරහනේ කියලා අනිත් එක්කෙනා අහනවා. はい。それじゃあ、道の向かい側に薬局があるんですが、見えますか？ එයාගෙන් අහනවා යක්්‍යොක එකක් තියෙනවා ඒක පේනවාද කියලා. යක්්‍යොක කියලා කියන්නේ ෆාමසි එකක් කියලා කියන එක. ෆාමසි එකක් තියෙනවා ඒක පේනවාද කියලා අහනවා. 薬局ですか？花屋は見えますが。යක්්‍යොකですか? ෆාමසි එකක්ද? හනයග මියමස්ගා මට මල් කඩයක් නම් පේනවා කියලා කියනවා. その花屋から10メートルほど。この花屋から10メートルほど. මල් කඩේ ඉඳන් 10 මේටරු හොදෝ කියලා කියන්නේ මීටර්ස් 10ක් තරම් කියලා කියන එක. මීටර්ස් 10ක් කියලා කියන එක. ありました、ありました。තියෙනවා කියලා කියනවා. うちの事務所はその薬局の裏側なんですが。අපේ ජිමුෂ එක තියෙන්නේ ඒ යක්්‍යොක එකේ උරගාව කියලා කියන්නේ පිටිපස්සේ කියලා කියන එක. 今私、花屋の2階の喫茶店にいるんです。ඔන්න ඊළඟට මොකක්ද පොයින්ට් එක කියන්නේ? දැන් අපි ඉන්නේ හනයා ෂොප් එක තියෙන බිල්ඩින් එකේ දෙවනි තට්ටුවේ කොෆි ෂොප් එකේ කියලා කියනවා. හනයා එක තියෙන බිල්ඩින් එකේ දෙවනි තට්ටුවේ කොෆි ෂොප් එකේ. ඔන්න ඔතන තමයි හරීම වැදගත්. 事務所には今、誰もいませんので。事務所には今誰もいませんので. දැන් ඔෆිස් එකේ කවුරුවත් නැහැ කියලා කියනවා. こっちの方に来てくれますか？ මෙතනට එන්න පුළුවන්ද?